යාළුවනේ ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම හිතනවා. අද මගේ යුනිකේ තුන්වෙනි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. දැන් වෙලාව පාන්දර 5ට විතර ඇති. මම 5:00 බස් එකේ යන්න ඕනේ. අද ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට අමතරව මට තව වැඩ ගොඩක් තියෙනවා කරගන්න. අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. පාරට ගිහින් සෙට් වෙමු. හෙලෝ යාළුවනේ. මම දැන් ටවුන් එකේ ඉන්නේ. 5:00ට තමයි බස් එක තියෙන්නේ. ආවේ බයික් එකේ. දැන් ඉස්සර වගේ අපි බලාපොරොත්තු වුණත් අම්මා තාත්තා ගෙනත් දායි කියලා ජීවිතේ පුරුදු කරන්නද සමාජ පුරුදු කරන්නද මොකද්ද මන් දන්නේ නැහැ. බයික් එක අතර තියලා තියෙනවා. බයික් එක අරගෙන ගිහිල්ලා ටවුන් එකෙන් දාලා වැඩේ කරගෙන ඇවිල්ලා බයික් එකේ උනාලා ගෙදර එන්න කියලා තමයි කියන්නේ. ඉස්සර නම් අම්මා හරි අප්පච්චි හරි පාරට ගෙනත් දාලා බස් එකටත් දාලා පරිසරයට යන්න පුතේ කියලා. එහෙම තමයි වෙන්නේ. දැන් අපි වයසේ ලොකු වෙන අපිට වගකීම් පැවරෙන්න ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ඉතින් තම තමන්ගේ වැඩ තම තමන් තනියෙන් කරගන්න ඕනේ. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. දුක්බර කතාවක්ද මධ්‍යම පාන්තිකෙක් වශයෙන් ඉපදිලා ගේමක් ගහගන්න දගලන කොල්ලෙක් කියපු නිකම් පොඩි කතාවක්. මොකද්ද මන් දන්නේ නැහැ. බට් එහෙම තමයි. අපි බලාපොරොත්තු වුණත් අම්මා අප්පච්චි කෙනෙක් දාලා පරිසරයට යන්න පුතේ කියලා බස් එක දාලා යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් වෙනස් වෙලා තියෙන්නේ. අපි බලමු කොහොම හරි ලක් දවස් මොකද වෙන්නේ කියලා. එහෙනම් බස් එකත් එක්ක අපි සෙට් වෙමු. ඉතින් ඔන්න මම බස් එකේ නැගලා ටික දුරක් ගියා. බෑග් එක හමාරක් නිදාගත්තා. නැගිටලා බලනකොට බස් එකේ ඉස්සරහා බ්‍රේක් කිරවෙන්න ගත්තා. කොහොම හරි බස් එකේ බ්‍රේක් උත් හදාගෙන ඊළඟ ටිකක් පරක් කළා යුනි එකට ගියා. මම යුනි එක තුරට ගියාට පස්සේ අපේ සෙෂන් එක පටන් ගන්න ගත්තා. අපිට කරේ ස්කිල් ඇන්ඩ් නොලෙජ්. ඊට පස්සේ කොහොම හරි අපිට ගෲප් එකක් දුන්නා. මං හිතන්නේ යුනි එකේ ඉන්න අය ඔක්කොම එකට එකතු කරන්න තමයි මේ වැඩේ කරන්නේ. ඉස්සෙල්ලම දුන්න වැඩේ තමයි ඉස්සෙල්ලම දුන්න ගෲප් එකක් එක. කණ්ඩායම 6කට බෙදලා ඊ 6 දෙනාට විනාඩි 20ක් ඇතුළත ඉක්මනටම තමන්ගේ කණ්ඩායමට ලීඩර් කෙනෙක් හොයාගන්න කියලා. ඊට පස්සේ දුන්නා පත්‍ර පිටු තුනක්. පත්‍ර පිටු තුනකුයි ලොකු සෙලෝටේප් එකකුයි තියෙන හදන්න පුළුවන් පත්‍ර පිටු තුන ඒ සෙලෝටේප් එක භාවිතා කරලා හදන්න පුළුවන් ලොකුම කුළුණ. ලොකුම කුළුණ නෙමෙයි උසම කුළුණ. උසම කුළුණ හදන්න තමයි තියෙන්නේ. කොහොම හරි කණ්ඩායම 6 ලීඩර්ස්ලා ටික ගිහිල්ලා පත්‍ර කොළ ටික ඊ සෙලෝටේප් එක ගන්න ගත්තා. අපිට හම්බ කණ්ඩායම 5. මම තමයි කණ්ඩායමේ ලීඩර්. මාත් ගිහින් පත්‍ර කොළ තුනයි සෙලෝටේප් එක අරන් ආවා. ඊට පස්සේ අපි පටන් ගත්තා වැඩේ කරන්න. ඔය වගේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි තියෙන්නේ. කොහොම හරි අපි හදපු උසම කොළ තමයි තියෙන්නේ සිවිලිමේ ගෑවෙන්න. උඩ ගෑව සෙලෝටේප් එක සිවිලිමේ ආයෙත් එහෙට පෙරලෙන්නේ නැහැ මෙහෙට පෙරලෙන්නේ නැහැ. අපි තමයි දිරුවේ කොහොම හරි. Knowledge gaining එක සමාජයට boring. Skill development is entertaining. ඒක ඔයගොල්ලෝගේ vibe එකට set වෙනවා. Gen Z vibe එක. Right? And the only thing is you have to do it. ඒක කියලා හැමදාම පතරවල ඉන්න බෑ අපිට. Right? ඊට පස්සේ කොහොම හරි ඉස්සෙල්ලම කැන්ඩිමට ගියෙත් එදා උඩම ෆ්ලෝ එකේ තමයි කැන්ඩිම තිබ්බේ. කැන්ඩිමට ගිහිල්ලා ඊළඟ සෙෂන් එකත් ඉවර වෙලා ආයෙත් බස් එකේ නැගලා සුපුරුදු විදිහට මම ගෙදර ආවා. ගෙදර එන ගමන් ගත්ත පොඩි වීඩියෝ එකක් තමයි තියෙන්නේ. සංගීතය රස විඳිමින් ජීවිතය විඳිමින් ගෙදර එන ගමන් තමයි ඉන්නේ. අද රැට පොඩි ආතල්ලක් තියෙනවා බලමු මොකද වෙන්නේ කියලා. යාළුවනේ කැම්පස් එකේ ආවා. දැන් යාළුවෙක් බර්ත්ඩේ එකක් තියෙනවා. සර්ප්‍රයිස් කරන්න යන්න හදන්නේ. අපි ගත්තා කේක් එකකුයි පිණ්‍යාවේ ෆොටෝ එකකුයි. ඔය තමයි අචින්තලගේ අයියා
ෆ්‍රේම් කරලා ලොක් කරන් දුන්න ෆොටෝ එක. අපි ගත්තා අපේ යාළුවට කේක් එකක්. ඒක එක්ක තමයි ඒ දෙන්නේ. ඊට පස්සේ අපි කොල්ලෝ ටික නැගලා බයික් වලට සිතුමුයි සදෙව්යි විකුමුයි මායි අපි හතර දෙනාම යාළුවෙක් ගෙවල් ගාවට ඔහොම ටිකෙන් ටික ලඟ වුණා. ඊට පස්සේ අපි දැන් ගෙමිනව සර්ප්‍රයිස් කරන්න තමයි ඒ වැඩේ ක්‍රියාත්මක කරන විදිය අපි ඊළඟට බලමු. හෙලෝ යාළුවනේ අපි දැන් සර්ප්‍රයිස් කරන්න යන්නේ අපේ සදෙව් පුතා ඉන්නවා. ගමත පුතා ඉන්නවා. අපි ඊට පස්සේ බයික් ටික මග නතර කරලා කේක් එකත් පත්තු කරගෙන කේක් එකක් පත්තු කරන්නේ කේක් එකේ ඉටිපත් දන් ටික පත්තු කරගෙන හිවීට අපි ඉස්සරහට මීට පාර දිගට අපි ඉස්සරහට ගියා. Happy birthday to you. Happy birthday dear Achinta. Happy birthday to you. Arre, apdi. Thank you. Kya lagu makam. Thank you. Okay nih. Lagi. Baik ko sama. Baik keren. Ayah ini tag. Hari kian. Kapan කොහමද විනියා සර්ප්‍රයිස් වුණා. ATM කාඩ් එකක් දුන්නා අපි කේක් කපන්න. මිනිහාට සෙට් නැහැ කේක් එක කපන්න ATM කාඩ් එක. ඊට පස්සේ කොහම හරි අම්මෙන් කේක් කපන්න පීයකුත් ඉල්ලගෙන විනියා අපේ අචින්ත යාළුවා කේක් එක කපන්න ගත්තා. කපලා ඊට පස්සේ ඉස්සලම ඇලගම්මඩයි අප්පච්චිටයි කවලා ඊට පස්සේ යාළුවන්ව කට ගත්තා. බලමු ඊට පස්සේ මොකද උනේ කියලා. ආදරේ ada itu nih. Iya go. Api berbe. Sudah karena Happy birthday. Mana itu bar? Benar. Kau tahu? Benda bang. Benda apa? Udah mana kak? මම මොකද කරන්නේ? Dia tukang ni. Kita lagi bang. Dan kapal kan? Kalau dia mau jadi kita lagi bang. ya. ඊට පස්සේ අපි පස්තරට කඩබල අපේ සුපුරුදු රයිස් එකක් උස්සනාවා. රයිස් එක කාලි ඉවරඩාත් එක්කම අජින්තලා ගම්මා මැකරෝනි හදලා තිබ්බා. මැකරෝනි පැස්ටයි දෙකම හදලා තිබ්බා. අපි ගෙහෙල් ගොලයක් දාලා ඒක උඩට නෑ පැදුරක් කරලා පැදුරට කෙහෙල් ගොලයක් දාලා කෙහෙල් ගොලේ උඩ පැස්ටයි මැකරෝනි දෙක මේකට දාලා එකත් එක්කන්න චිකන් තිබ්බා. චිකන් ටිකත් ඒක උඩට දාලා කොල්ලෝ ටික ඉතින් බඩ පැලෙනකන් කෑවා. පෙප්සි දෙකකුත් පෙප්සි එක්ක ස්ප්‍රයිට් එක්ක තිබ්බා. ඒ දෙකක් දීලා ස්මෘත් ආයතනකන් කොල්ලෝ ටික කොහම හරි කෑවා. කොහම හරි කන ටයිම් එක වෙනකොට තව යාළුවෝ සෙට් එකක් ආවා අපේ. කාලිවරලා ඉතින් අපි අපේ සුපුරුදු විනෝදේ සින්දුවක් කියන එක තමයි. සින්දුවක් කියන්න පටන් ගත්තා. අපි අහලා බලමු. අදත් සිදුරියක් අපේ යාළුවන්ගේ දෙක මාගේ කුරුම නොබලම ඉන්නේ සිහිවෙනා හැම වෙලේ සැනසුමක් නැහිතේ අලිවියස් දෙක මාගේ. ඊළඟට කියපු සින්දුව තමයි ඔය තියෙන්නේ. ඒකත් අහලා බලන්න මොකද වෙන්නේ කියලා. ලස්සනයිද? කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. කල්පයක් වගේ දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ තාමත් නොබේ හමු වීමත් මට
සිහිනයක් වගේ තාමත් නොබේ හමු වීමත් මට සිහිනයක් වගේ පොඩියේ තනි වෙච්ච පෙන්නෝනා අවසන් නදියලා දුරුලට වෙලා දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ තාමත් නොබේ හමු වීමත් මට සිහිනයක් වගේ තාමත් නොබේ හමු වීමත් මට සිහිනයක් වගේ. ඉතින් ඔන්නෝම අපි සින්දුටි කියන්න යනකොට අලුත් සින්දු ගන්න කියන්න ගත්තා. අලුත් කතා ටිකක් කියන්න ගත්තා. අලුත් කතා නෙමෙයි වැරදුනා. පරණ කතා ටිකක්. අපේ යාළුවෝ ඉස්සර කාලේ කරපු කතා ටිකක් ඇදිලා ආවා. ඒ කතාත් කියාගෙන සින්දු අපි ඉස්සරහට ගියා. ඔහොම තමයි ඉතින් අපේ සර්ප්‍රයිස් පාටියයි බර්ත්ඩේ පාටිය දෙකම එකට එකතු වෙලා සින්දුකින් ඉස්සරහට ගියා. අහලා බලමු ඊළඟ සින්දුවත් කොහොමද ලස්සනයිද කියලා. කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අහලා බලන්න එහෙනම් ඊළඟ සින්දුවත්. මන්දහාස නංවනා සඳකින්නරි සුන්දරී මුතු පලස මත දිදුලනා මනබන්දිනී නන්දනී මුතු පලස මත දිනැනා බබලු සැලි දිගී කරනා යති දෙව්දු ඇසි පිය ගසති මම දෙපස රැඳී ඔබ ලෙසට ඇදී මම නෙතු නොපියා හිදිමි මම නෙතු නොපියා හිදිමි බබලු සැලි ඉගී කරනා හැටි ඔන්නෝම ඉන්නකොට අපේ යාළුවන්ගේ බූට් මොඩ් එක ඔන්න එන්න ගත්තා. බූට් සින්දු නම් අපේ යාළුවෝ ටික බොක්කෙම කියනවා. මේක අහලත් ඇති. කවඩ් නැහැ පාරක් අහලා බලන්න. දුන්නාදරේම ජීවිතේ වෙලා හදවත ගැහෙන මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා කාලේ නොවෙනස් එකසේම ළඟ උන්මගේ අනුවේ ඇයි ඔබට තිබුවේ සනේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඕම ඇයි
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයනාවක් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයනාවක් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්. ඊට පස්සේ අපි පටන් ගත්තා දැනෙන සිත ආයේ පාරා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නැහිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඕම ඇයි දුක නොහිතුනේ මාකේ රහසේ දරුණේ දැන් නිලෙන්නේ ඔබ කොහෙදෝ මාරදාද ඉන්නේ මගේ ලෝකේ ඔබ පමණයි වට උන්නේ ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ වාරුවේ රණි වෙලා මාරින්නවා ඔබ රගින් කාලේ දුන්නාදරේම ජීවිතේලා හදවත ගැහෙනා මොහොතක් වාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සමදා ජීවත් වෙන්නේ කොහමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා. ඔන්නෝම අපේ දවස ඉවර වුණා. වීඩියෝ එකත් මෙතනින් ඉවරයි. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ වෙන්න කියලා පතනවා. මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් බයි බයි. subscribe කරන්න අමතක කරන්න එපා.